ඔයාලා දන්නවනේ පොසොන් පොය දවසේ හවස මම වේයන්ගොඩ පන්සලට ගියා කියලා. මිහිඳු මහ පෙරහරට එක්කරන් ආව අලි ටික බලන්න. ඉතින් එන්නකො එහෙනම් මේ පැත්තට. අද මං ඔයාලට මේ vlog එකෙන් පෙන්නනවා ලස්සන ඇතෙකුයි එතන හිටපු අලි කීප දෙනෙකුයි එක පෙළට. ඔක්කොම අලි ටික මෙතන නැහැ. මට අලි කීප දෙනෙක්වම මිස් වුණා. මං හිතනවා ඉතින් ඔයාලත් මම වගේම අලි බලන්න ආස ඇති කියලා. ඇත්තටම ඉතින් කවුද අලි බලන්න අකමැති? මේගොල්ලෝ මාර චරිත එක එක්කෙනා ඉතින් එක එක ආකාරයි එක එක වැඩ තමයි කරන්නේ. ටික වෙලාවක් බලන් ඉද්දි ඉතින් ආස හිතෙනවා. මෙයාලා මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නත් හොඳට දන්නවා. මෙයාලා ගාවට වෙලා අපි සෑහෙන වෙලාවක් හිටියා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පෙරහැර පටන් ගන්නකන් ඉතින් ඔහේ ඉන්නවා. කාටවත් කරදරයක් නැහැ. ඔයාලත් අලි බලන්න යනවා නම් කවදාකවත් හිස් අතින් යන්න එපා. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ එයාලව බලන්න එන අයගෙන් මොනවා හරි කෑමක්. ඉතින් පොඩි හරි දෙයක් අරගෙන යන්න. මෙයාව නම් ඉතින් හැමෝම අඳුරනවනේ. මෙයාට ඉතින් හැමෝම ආදරෙයි. ඒ හින්දා මොනවා හරි මෙයාට දෙනවා. මෙයාත් ඉතින් හරි දක්ෂයි කඩචෝරු කන්න දෙන හැම දෙයක්ම කනවා. බලන්නකො ඉතින් එයාගේ ලස්සන. එයා ටිකක් අමුතුයිනේ චූටිනේ බතල ගෙඩියක් වගේ. ඇත්තටම ඉතින් මට නම් අලි බලන්න ගියපුවාම මෙයාලව දාලා එන්න හිතෙන්නෙම නැහැ. ඉන්නම තමයි හිතෙන්නේ. ගොඩක් කට්ටිය ඉතින් ඇවිල්ලා හිටියා මෙයාලව බලන්න. අම්මෝ මෙයා නම් මහා නැට්ටිච්චියෙක්. කොච්චරවත් නටනවා. මෙයාට නටන්න මියුසික් ඕනේ නැහැ. ඉතින් අපි ගොඩාක් වෙලා මෙයා ළඟට වෙලා හිටියා. ඉතින් එයා දිහා බලන් ඉන්න අයගෙන් කෑම ඉල්ලනවා. දෙන දෙයක් කාලා ආයෙත් ඔය වගේම නටනවා. ඕක තමයි ඉතින් එයාගේ නැටුම. එයා සුරනි චූටි පැටියෙක් ඉතින්. බලන්නකො එයාගේ නැටුම කොහොමද කියලා. පෙරහැරක් කරලා ගියාට පස්සේ දවස් දෙකක්වත් ඇඟේ පතේ අමාරුව යන්න හොඳට රෙස්ට් කරන්න ඕන වෙයි කියලා මට හිතුණා. ඇවිල්ලා හිටපු හැමෝම ඉතින් මෙයා දිහා බලාගෙන ඉන්නවා. ඇයි ඉතින් මෙයාගේ නැටුම ඉවරයක් නැහැනේ. අලියෙක් කියන්නේ සම්පතක්. ඇත්තටම ඉතින් එයාලට වද හිංසා කරන්නේ නැතුව රැක බලා ගන්න එක තමයි මිනිසුන්ගේ යුතුයකම. අහිංසක සත්තු జాතියක්. ඉතින් ඇත්තටම කාටවත් කරදරයක් නැහැ. මිනිසු කරන දේවල් හින්දා තමයි සත්තු උනත් දරුණු වෙන්නේ. ඔන්න ඉන්නවා සින්දු. එයාටත් ඉතින් හැමෝම ආදරෙයි. එක දලක් තිබුණා කියලා නැහැ. එයාත් ඉතින් ඇත්පැටියෙක්නේ. එයාගේ ෆෑන්ස්ලත් ඉතින් එයාව වට කරගෙන හිටියා. වෙනදට නම් අපි පෙරහැරත් බලලා තමයි එන්නේ. මේ පාර පහුවෙනිදා වැඩ දවසක්නේ. ඉතින් හස්බන්ඩ් ජොබ් එකට යන්න ඕන හින්දා අපි පෙරහැර බලන්න හිටියේ නැහැ. දුකින් වුණත් ආපහු ආවා. ඉතින් මෙයාලා ලස්සනට පෙරහැර යන්න ඇති කියලා මට හිතුණා. සින්දුට එහා පැත්තෙනුත් ඔයාලට තව අලියෙක් පේනවා ඇති. ඔන්න ඉතින් මට එයාව බලන්න යන්න බැරි වුණා. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට තව අලි කීප දෙනෙක් ඔයාලට බලන්න පුළුවන්. ලස්සන බෝල අලි. අදත් එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් අපි හමු වෙමු. ඉතින් ඔයාලා මං වගේ අලි බලන්න ආසයි නම් මේ වගේ තැන්වලට ඕන තරම් යනවා ඇති. ඒ ගියපුවාම අලි බසුන් නැහැ කියන දේවල් වලට පිටින් දේවල් කරන්න යන්න ලෑස්ති වෙන්න එපා. මොකද එහෙම වුණොත් අලි බලා ගන්න කෙනත් අපහසුතාවයට පත් වෙනවා. යමක් වුණොත් අවසානයේදී අලියාගේ නමත් කැත වෙනවා.
ඒ හින්දා ඉතින් ඔයාලත් යනවා නම් පරිස්සමට ගිහින් දුරින් ඉඳලා අලි බලලා එන්න කියලා ආදරෙන් මතක් කරනවා.